Good morning and welcome back to my YouTube channel. Today is Saturday, so honestly this is how I spend my holiday. මුලින්ම මගේ skin care routine එකකින් මම දවස පටන් ගන්නවා. මේක Janet එකේ pimples out peppermint medicated face wash එක. සාමාන්‍යයෙන් pimples එන්න තියෙන සහ pimples තියෙන skin එකට ගොඩක්ම හොඳ face wash එකක්. මං Janet ලගේ මේ pimple care pack එකම use කරනවා. ඉතින් මං මෙන්න මේ විදිහට මේක මුළු මූණෙම apply කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට විනාඩි 2ක් මේක මූණට absorb කරගන්න දෙන්න ඕනේ. විනාඩි 2 ගියා. දැන් මම මේක හොදගෙන ආපහු එන්න. මූණ හොදන් ආවට පස්සේ මෙන්න මේ විදිහට refresh ගතියක් දැනෙනවා. ඉතින් අපේ second step එක මේක soothing pack එක face wash එක apply කරාට පස්සේ මේක මෙන්න මේ විදිහට මුළු මූණෙම apply කරගන්න ඕනේ. මේක green color pack එකක් වගේ තියෙන්නේ. අමුතු smell එකක් තියෙනවා. ඒ කියන්නේ ගඳක් නෙවෙයි. අර හරි අමුතු smell එකක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මේකත් මෙන්න මේ විදියට මුළු මූණෙම apply කරගන්න ඕනේ. තාරුකානිවා තුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ ගියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දුර බසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ලං වී හිඳින්න දිව්‍යාංගනා මේක apply කරලා විනාඩි 10ක් ඉන්න ඕනේ. ඉතින් මේක මූණට වෙලනකන් මං ගියා කන්න මොනවා හරි හදාගන්න. මං ඒ වෙලේ උදේට කාලත් නෙමෙයි හිටියේ. ඉතින් මම granola හදාගන්න හිතුවා. granola කියන්නේ oats වගේම දෙයක්. ඔයාලට පේනවා ඇති ඒක. ඒක හදාගන්නේ cornflakes වගේ මේ වගේ සුදු කිරි පිටි එකකට. සෝක කල්පනා හිතේ තියා හිකිලි නොයා සඟවෙලා නේක වේදනා මේ තියෙන්නේ මං හදාගත්ත granola එක. මේකට granola කියලා තමයි කියන්නේ. උනාට මේකේ තියෙන්නේ nuts chocolates වගේ දේවල්. මගේ විසිරලා වෙන් වී නොයන්න දිව්‍යාංගනා වෙන් වී නොයන්න දිව්‍යාංගනා මේක වේලලා තියෙන්නේ. දැන් මං යනවා මේක හොදන්න. මේ තියෙන්නේ හොදන් ආවට පස්සේ look එක පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ මමගේ කොණ්ඩේ පීර ගන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් Saturday කියන්නේ මට busy week එකකට පස්සේ හම්බෙන පළවෙනි free day එක. ඉතින් සාමාන්‍යයෙන් මම මගේ මේ free day එක මේ විදිහට තමයි spend කරන්න කැමති. No pressure, no rushing, just little calm moments only. ඉතින් මම මේ විදිහට මගේ කොණ්ඩෙත් ගොතා ගත්තා. තාරුකානිවා තුර ඇත තනි මේ තියෙන්නේ last ඒ වගේම importantම step එක. මේක තමයි මේකේ skin care එකේ treatment එක. මේක මෙන්න මේ විදිහට pimple marks and pimples තියෙන තැන් වලට apply කරගන්න ඕනේ. මේක apply කරගත්තට පස්සේ මගේ morning skin care එක done. මෙතනින් එහාට කිසිම දෙයක් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මට ඉස්කෝලේත් පොඩි වැඩක් තිබුණා. මම ඒකත් ඊට පස්සේ උදේවරුෙම කරලා ඉවර කරගත්තා. මම මේ ලියන්නේ vowel sounds වලින් 3 letter words. කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ ගියා පෙරදා කරවටිලා
පස්සේ මම මේ රෙඩි වුණේ පොඩි ගමනක් යන්න. ගමනක් යන්නේ මේ දවස්වල මෙහෙට චයිනාටවුන් කියලා චයිනාවල අයිටම්ස් තියෙන ෂොප් එකක් දාලා තියෙනවා. මම ඒක ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. මේක විතරයි ගත්තේ. මොකද ගොඩක් සෙනගෙම හිටියා. අපි ගත්ත බඩු ටිකත් අරගෙන අපි ටක් ගාලා ගෙදර ආවා. මොකද ඒ වෙලාවේ වහින්න වගේ තිබුණේ. හරි. දැන් මම පෙන්නන්නම් මම මොනවද චයිනා මාර්ට් එකෙන් ගත්තේ කියලා. මේ තියෙන්නේ ටූත් බ්‍රෂ් සෙට් එකක්. ඊළඟට ගත්තා කන්ටේනර් බොක්ස් එකක්. මේකට ඕනම දෙයක් දාලා ස්ටෝර් කරලා තියන්න පුළුවන්. කුස්සියේ වැඩවලට ගොඩක් හොඳයි. ඊට පස්සේ බාස්කට් එකක්. මේක කියුට්. අම්මා මේක ගත්තේ පළතුරු දාන්න මං හිතන්නේ. මේක ග්ලාස් කප් එකක් මං හරියටම දන්නේ. ඊට පස්සේ මං ගත්තා අයිබ්‍රෝ පෙන්සිල් එකක්. next මේක ටූත් පික්ස්. ඒ කියන්නේ අර වුඩ් වලින් හදපු එකක් නෙමෙයි ප්ලාස්ටික් ටූත් පික්ස්. ඊට පස්සේ පවුඩර් පෆ් එකක් ගත්තා. and earrings. මේ earrings ටික මාර ලස්සනයි. මේක අයිස් බකට් එකක්. අයිස් බකට් එකක් කියන්නේ අයිස් කැට දාන්න පුළුවන් එහෙම එකක්. so මේ තියෙන්නේ මං චයිනා මාර්ට් එකෙන් ගත්ත බඩු ටික. thanks for watching. bye bye.